අපි හැමෝම අපේ ජීවිතවල සාර්ථක වෙන්න කැමති මිනිස්සුනේ. අපේ ජීවිතවල අපි එකිනෙකාට වෙනස් අරමුණු තියෙනවා. ගෝල්ස් තියෙනවා. එතකොට මේ අරමුණු ජයගෙන ඒ අරමුණු පියවරෙන් පියවර ජය අරගෙන සාර්ථකත්වයට දක්වා යන්න තමයි ඕනම මනසෙක් උත්සාහ කරන්නේ බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඔයාලට කවදා හරි හිතලා තියෙනවද මේ මිනිස්සුන්ගේ එක කොටසක් විතරක් තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගෙන අරමුණු ජයග්‍රහණය කරගෙන සාර්ථක වෙනවා. අනිත් කොටස තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගන්න බැරුව තමන්ගේ අරමුණු ගෝල්ස් ඇචීව් කරගන්න බැරුව අසාර්ථකත්වයට පත් වෙනවා. ඒතකොට කොටසක් සාර්ථකත්වයට පත් වෙන්නත් කොටසක් අසාර්ථක වෙන්නත් හේතුව මොකක්ද කියලා ඔයා කොයින් වෙලාවකරි හිතලා බලන්න. කෙනෙක්ට කියන්න පුළුවන් ජයග්‍රහණය කරන්නේ සාර්ථක වෙන්නේ වාසනාව තියෙන මිනිස්සු, ලක්කක තියෙන මිනිස්සු, දක්ෂ මිනිස්සු. මම කියන ඒ කතාව සම්පූර්ණ වැරදි. වාසනාවට අපේ සාර්ථකත්වයේ තීරණය කරන්න හැකියාවක් නැහැ. ඒක ඉතාම අඩු සම්භාවිතාවයක් තියෙන දෙයක්. ඒ වගේම තමයි ගොඩාක් දක්ෂ මිනිස්සු පවා ජීවිතවල අසාර්ථකත්වයට පත් වෙලා තියෙනවා. ජීවිතේ ජයග්‍රහණය කරගන්න බැරුව ලතවිලා ඇති වෙනවා අපි ඕන තරම් දැකලා තියෙනවා. හැබැයි මම අද කියනවා ඕනම මිනිස්සුෙකුට තමන්ගේ අරමුණු ගෝල්ස් ඇචීව් කරන ගමන්, ඒ කියන්නේ තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගන්න ගමන් තමන්ගේ ජීවිතේ සාර්ථක කරන්න තියෙන බොහොම පොඩි දෙයයි අපේ මොළයේ තියෙන ව්‍යුහාත්මක පද්ධතියක්. ඒකට අපි කියනවා රෙටිකියුලර් ඇක්ටිවේටිං සිස්ටම් කියලා. මේ සිස්ටම් එක ඔන් කරගන්න විතරයි අපි ඕන. මේ සිස්ටම් එක ඔන් කරගත්තොත් බොහොම පහසුවෙන් ඕනම මිනිසෙකුට තමන්ගේ ජීවිතයේ අහවල් කාලේ අහවල් තැනට එනවා. තමන්ගේ ජීවිතේ මේ තැන් වලට එනවා කියලා හිතාගෙන ඉන්න අරමුණු තියෙනවා. අන්න ඒ අරමුණු සාර්ථක කරගැනීම හැකියාව බොහොම ලේසියෙන් ලැබෙනවා. මේ රෙටිකියුලර් ඇක්ටිවේටිං සිස්ටම් එක ස්විච් ඔන් කරගත්තොත්. නියුරෝ සයන්ස් වල අපි මේකට කියන්නේ බ්‍රේන් ට්‍රේන් කරනවා කියලා. බ්‍රේන් එක ට්‍රේනින් කරනවා කියලා. ගෝල්ස් ඇචීව් කරන් අරමුණු සාක්ෂාත් කරගන්න මොලේ ට්‍රේනින් කරනවා කියලා කියන්නේ. එතකොට මොලේ ට්‍රේනින් කිරීම හරහා බොහොම පහසුවෙන් මම අද කියලා දෙන්න මේ රෙටිකියුලර් ඇක්ටිවේටිං සිස්ටම් එක කොහොමද අපි ස්විච් ඔන් කරගන්නේ, ඔන් කරගෙන ඒක පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. කවුරුත් මේවා ලේසියකට කියලා දෙන්නේ නැහැ. පොත් ලියනවා, ලොකු ලෙක්චර්ස් කරනවා ජීවිතේ සාර්ථක කරගන්න ඕන විදි ගැන, ක්‍රම ගැන නේද? හැබැයි මේ සිස්ටම් එක අනුගමනය කරොත් බොහොම පහසුවෙන් ඔයාලට ජීවිතේ ජයග්‍රහණය කරන්න පුළුවන්. මේ වීඩියෝ එක බලලා අනිත් අයත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි තව අවුරුද්දකින් විතර මේ මම කියන විදිහටම වැඩ කරලා තව අවුරුද්දකින් විතර මේ වීඩියෝ එකට ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න. මේ කියපු විදිය සක්සස් වුණාද, සාර්ථක වුණාද නැද්ද කියන එක විතරක්. මොකද මට තියෙන එකම සතුට ඔයාලට මේ දැනුම ලබා දීලා ඔයාලා ඒ දැනුමේ ප්‍රයෝජනයක් ගන්නවා නම් විතරයි. අපේ මොළය හරියට නිකන් සර්කිට් එකක් වගේනේ. ඒ කියන්නේ ස්නායු එකිනෙකට ගැට ගහලා කියන්නේ සම්බන්ධ වෙලා අපි කියනවා අර ස්නායු සංදිනේ නියුරල් ජංක්ෂන්ස් වලින් එකිනෙකට ස්නායු මිලියන ගාණක් එකිනෙකට සම්බන්ධ වෙලා තමයි අපේ මොළය කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ. මේක පටල ගන්න නැතුව හරියට ඩැමේජ් කරගන්න නැතුව හරියට තියාගන්න එක තමයි වැදගත් අපිට සාර්ථක ජීවිතයක් ගත කරන්න. එතකොට මම කියවනේ ඉස්සෙල්ලා අපේ මොළයේ තියෙනවා රෙටිකියුලර් ඇක්ටිවේටිං සිස්ටම් එක කියලා සිස්ටම් එක. මේක බ්‍රේන් ස්ටම් එක. කියන්නේ මොළේ මුල ඉඳන් අපේ මේ මොළේ ඇතුලේ තියෙනවා හෙමිස්ෆියර් දෙකක්. වම් මොළේ දකුණු මොළේ කියලා මොළ කොටස් දෙකක්. හරිද? මේ මොළ කොටස් දෙකට විවිධ ව්‍යුහයන් හරහා දිවෙන ස්නායු බණ්ඩල්. හරි? ස්නායු අර එකට එකතු වෙලා තියෙන බණ්ඩල් වලින් හැදිච්ච මාර්ගයක්. මේ රෙටිකියුලර් ඇක්ටිවේටිං සිස්ටම් එක කියන්නේ මීසොලිම්බික් පාත්වේ කියන පාත්වේ එක හරහා තමයි මේ රෙටිකියුලර් ඇක්ටිවේටිං සිස්ටම් එක දුවන්නේ. මේ බරපතල කතාව ඔයා මුකුත් ලොකුවට හිතන්න එපා. මෙන්න මෙහෙම පද්ධතියක්. මෙන්න මෙහෙම සිස්ටම් එකක් අපේ මොළය ඇතුලේ තියෙනවා කියන එක හිතන්නකෝ. තේරුම් ගන්නකෝ. එන්නේ එහෙම සිස්ටම් එකක් අපේ මොළය ඇතුලේ තියෙනවා. එතකොට කොහොමද අපි රෙටිකියුලර් ඇක්ටිවේටිං සිස්ටම් එක ස්විච් ඔන් කරගන්නේ? දැන් හිතන්න මගේ මොළයේ ප්ලෑන් එකක් තියෙනවා. මම මේ අවුරුද්දේ මේ කාලේ වෙනකොට මේ පොසිෂන් එකට යනවා කියලා. ඒක තමයි මගේ ගෝල් එක. හරිද? ඒ ගෝල් එක ඇචීව් කරොත් මම සක්සස්. හරිද? එතකොට මේක අපේ මොළය ඇතුළට කාවද්දන්න ඕනේ. මේක තමයි මගේ ගෝල් එක කියලා. හරිද? ඒක කාවද්දීම හරහා තමයි අපේ රෙටිකියුලර් ඇක්ටිවේටිං සිස්ටම් එකේ ස්විච් එක අපිට ඔන් කරගන්න පුළුවන්. මේක එතකොට අපි ඒ කියන්නේ රෙටිකියුලර් ඇක්ටිවේටිං සිස්ටම් එක හරියට ස්විච් ඔන් වුණොත් අපිට මොන වැඩ තිබ්බා? හරිද? අපි මොන දේ කරන්න හැදුවා? අපේ මොළේ ඔටෝමැටිකලි අපි යන්න ඕන ගෝල් එකට යන්න ඕන වැඩ විතරක් කරන්න අපි පොළඹවනවා. හරිද? ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ. ඔයා ක්‍රිකට් ක්‍රීඩකෙක් ඉස්කෝලේකින් ඔයා හිතනවා මේ අහවල් කාලේ අහවල් දවස වෙනකොට මේ වයස වෙනකොට මම ලංකාවේ ජාතික කණ්ඩායමන සෙල්ලම් කරනවා. එහෙම නැත්නම් ඔයා හිතනවා ඔයා වෛද්‍යවරයෙක් වෙනවා. මේ අවුරුද්දේ මේ මාසේ තියෙන එක්සෑම් එකට මම මූණ දීලා මෙන්න මේ ප්‍රතිඵලය දානවා කියලා. අපි මේවා ඉස්සර දන්නේ නැහැ. හරිද? අපි දැන්නේ රිසර්ච් පේපර්ස් කියවලා මේව ඉගෙන ගන්න. එතකොට මේක හරි ලේසි වැඩක් තියෙන. හරිද? මොකද කරන්න ඕන මේ අරමුණ ඔයාගේ මොළයට තදින්ම කාවද්දන්න ඕන. ඔබ කාවද්දන්න තියෙන ලේසිම ක්‍රමය තමයි දවසට 10 පාරක් පොතක් තියාගන්න. මම කියන විදිහටම කරන්න පොතක් තියාගන්න. ඒ කියන්නේ ඒ පොත තියාගන්නේ මගේ අරමුණු ලියන්න. හරි? මගේ අරමුණු ලියන්න. දවසට 10 පාරක් ඔයාගේ අරමුණු පොතක ලියන්න. දවසට 10 පාරක්. මේක හැමදාම කරන්න. මේ විදිහට කරනකොට ඔයාගේ බ්‍රේන් එක
තේරුම් ගන්නවා හරි මෙයා මේ අහවල් කාලේ අහවල් දවසකට මෙතනට යන්න ඕන මෙන්න මේ ගෝල් එක ඇචීව් කරන්න ඕන. අන්න ඔයාගේ ඒ විදිහට දවසට 10 පාර ගන්න හැමදාම ලියනවා ඔයාගේ රෙටිකියුලර් ඇක්ටිවේටිං සිස්ටම් එක ඔටෝමැටිකලි ස්විච් ඔන් වෙනවා. ඒ ස්විච් ඔන් වුණාට පස්සේ ඔයා අර ක්‍රිකට් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවා කියලා නම් ඔයාගේ ගෝල් එක තියෙන්නේ. ඔයා ඒ අතරේ කරන අනවශ්‍ය ක්‍රියා තියෙනවා. ක්ලබ් එකකට යන එක, පාටි එකකට යන එක, මත්ද්‍රව්‍යයක් මොනවා හරි ගන්නවා නම් ඒක ගන්න එක, යාළුවොත් එක්ක වෙන තමන්ගේ අරමුණට යන්න බාධා වෙන වැඩක් කරන එක. මේ වගේ දේවල් ඔක්කොම ඔයාට හරි පැහැදිලිව පේන්න ගන්නවා ඔටෝමැටිකලිම බ්‍රේන් එක හරි ස්වයංක්‍රීයව නෑ මම මේ දේවල් කරන්නේ නෑ කියලා අයින් කරලා දාන්න. එතකොට ඊට අමතරව ඔයාට පේන්න ගන්නවා ඔයාගේ මොලේ රෙටිකියුලර් ඇක්ටිවේටිං සිස්ටම් එක ස්විච් ඔන් වුණාට පස්සේ ඔයාගේ ගෝල් එක ඇචීව් කරන්න opportunities බොහොම පැහැදිලිව පේන්න ගන්නවා. රයිට්. ටක් ගාලා මම මේ opportunity එක ගන්නවා. මේක opportunity එක ගත්තොත් මම ටක් ගාලා හිතනට වඩා ඉක්මනින් මේ තැනට යන්න පුළුවන්. අන්න ඔයාගේ රෙටිකියුලර් ඇක්ටිවේටිං සිස්ටම් එක ඇක්ටිව් කරගත්තොත් ඔයාට තියෙන වාසිය. එතකොට මම කියවනේ අපේ මොලේ නිකන් හරියට සර්කිට් එකක් වගේ. ඒ කියන්නේ මැප් අර අපි කොහේ හරි යනකොට මැප් එක දාගෙන යනවනේ GPS ඔන් කරන මැප් එක දාගෙන යන. මේ මැප් එක දාගෙන යනවා වගේ තමයි ඔයාගේ මොලේ ඔටෝමැටිකලි අඳුර ගන්නවා. රයිට් මම යන්න ඕනේ මේ පාත් එකේ. මම මෙතනදී තමයි හැරෙන්න ඕන. මෙතනදී කොයි පැත්තටද හැරෙන්න ඕන මොන ඩිසිෂන් එකද ගන්න ඕන මේ ඔක්කොම ඔයාට ඔටෝමැටිකලි ඔයාගේ බ්‍රේන් එකේ ලැබෙන්න ගන්නවා. කොයිතරම් පහසුද කියලා හිතන්නකෝ. එතකොට ඔයාගේ ගෝල් එක ඇචීව් කරන්න ගෝල්ස් ඇචීව් කරන්න නේ. රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා. මම අර ඉස්සෙල්ලා කිව්වා පොතක් අරගෙන දවසට 10 පාර ගානේ ඔයාගේ ගෝල්ස් ඒ පොතේ ලියනවා නම් 10 පාරක් ලියනවා නම් එක දවසකට ඔයාගේ අර රෙටිකියුලර් ඇක්ටිවේටිං සිස්ටම් එක ඇක්ටිව් වෙලා ඔයාගේ වම් මොලයක් දකුණු මොලයක් අපි දන්නවා වම් මොලේ තාර්කිකයි දකුණු මොලය කලාවට බරයි ක්‍රියේටිව්. මේ දෙක එකතු වුණොත් කොහොමද? ඒ කියන්නේ ලොජිකල් සහ ක්‍රියේටිවිටි කියන එක දෙක එකට එකතු වුණොත් තාර්කික තා නිර්මාණශීලී මිනිසෙක් බිහි වෙනවනේ. අන්න ඒ වගේ දවසට 10 පාරක් ලියලා බලන්න ඔයාගේ මොලේ පැති දෙකම ඔයාගේ ගෝල් එකට යන්න සපෝට් කරනවා. මේක හරියම ඇක්ෂනබල් ක්‍රියාවට ලේසියෙන්ම නැංවෙන ක්‍රමයක්. අනිවාර්යයෙන්ම මේක කරලා බලන්න ඔයාගේ රෙටිකියුලර් ඇක්ටිවිටි සිස්ටම් එක ස්විච් ඔන් කරගෙන බලන්න. සාර්ථකත්වයට යන ගමනේදී ඔයා ගෝල්ස් ඇචීව් කරන්න ඔයාගේ බ්‍රේන් එක ට්‍රේන් කරනකොට මොලේ පුරුදු පුහුණු කරනකොට ඔයා ඊළඟට දැනගෙන ඉන්න ඕන වැදගත්ම දෙයක් තමයි මොකක්ද මේ මොටිවේෂන් මොලිකියුල් කියන්නේ කියන එක. අපි වීඩියෝස් ගණනාවක මේ ඩොපමයින් කියන රසායනික ද්‍රව්‍ය මොලේ තියෙන රසායනික ද්‍රව්‍ය හෝමෝන් එකක් මේක ගැන කතා කරලා තියෙනවා. එතනදී අපි සතුටු හෝමෝනය තව ડિප්‍රෙෂන් එන්න මේ අඩු වුණාම මොකද වෙන්නේ බලපාන්නේ කොහොමද ඇබ්බැහි වෙන්නේ කොහොමද යම් කිසි දෙයකට මේ ඩොපමයින් හෝමෝන් එක හරහා ඩොපමයින් රසායනික ද්‍රව්‍ය හරහා මේ වාගේ ගොඩාක් දේවල් අපි ඩොපමයින් ගැන පරණ වීඩියෝස් වල කතා කරලා තියෙනවා. හැබැයි ඔයා දන්නවද ඩොපමයින් වලට ඔය මම කලින් වීඩියෝ වල කියපු නම් විතරක් නෙවෙයි කියන්නේ ඩොපමයින් වලට මොටිවේෂන් මොලිකියුල් කියලා කියනවා. මොටිවේෂන් මොලිකියුල් කියලා කියනවා. ඒ කියන්නේ ඔයාව මොටිවේෂන් කියන්නේ මොකක්ද? දිරිගන්න. නේ කරේජ් කියන්නේ ඔයාව දිරිමත් කරනවා. ඔයාව දිරිමත් කරන හෝමෝන් එක විදිහට මොලිකියුල් එක විදිහට ඩොපමයින් අපි සලකනවා අපේ මොලේ ඇතුලේ තියෙන. ඒකට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාගේ රෙටිකියුලර් ඇක්ටිවිටි සිස්ටම් එක ඇක්ටිවේට් කරගත්තට පස්සේ ඔය මීසොලිම්බික් පාත් එකේ තව වැදගත් සිස්ටම් එකක් අපේ ඔළුවේ තියෙනවා. රිවෝඩ් සිස්ටම් කිය. ඒ කියන්නේ දැන් ඔයා මොලේට හරියටම දීලා තියෙනවා ඔයා යන පාත් එක මේක කියලා. ඒ පාත් එකේ යන පාත් එක ඇතුලේ තියෙන යම් කඩයින් ඔයා පහු කරනකොට ඔයාගේ මොලේ මොකද කරන්නේ? ඔයාව රිවෝඩ් කරනවා. ඔයාම රිවෝඩ් කරගන්න සිස්ටම් එකක් මොලේ තියෙනවා කියලා කියනකොට පුදුම හිතනවා නේද? ඒ කියන්නේ මොලේ හරියට දන්නවනම් ඔයා යන ගමන මේක ඔයා මේ තැන් තමයි කඩින් තමයි පහු කරන්න ඉන්නේ කියලා. අර රෙටිකියුලර් සිස්ටම් එක හරහා ඔයා ඔටෝමැටික් ගයිඩුත් වෙනවා. ගයිඩ් වෙනවට අමතරව ඒ එක කඩින් පහු කරනකොට ඔයාගේ මොලේ ඩොපමයින් ශ්‍රාවය කරන්න පටන් ගන්නවා. කඩින් පහු වෙනකොට ඩොපමයින් ශ්‍රාවය වෙන වාරයක් පාසා දැන් ඔයා රිවෝඩ් වෙනවනේ. ඒ ඩොපමයින් ශ්‍රාවය වෙන වාරයක් පාසා ඔයාව එනර්ජයිස් වෙනවා. කියන්නේ ඔයාගේ අර හිතේ තියෙන ශක්තිය මේ ගෝල් එක කරා යන්න තියෙන ශක්තිය එන්න වැඩි වෙනවා සහ ඔයා ફોකස් වෙනවා. රිවෝඩ් වෙන වාරයක් පාස ඔයා තව ફોකස් වෙනවා. අවධානය යොමු කරන්න පටන් ගන්නවා ඔයාගේ ගෝල් එකට යෑම සඳහා. හැබැයි ඔයා මතක තියාගන්න ඕන ඔයා මේ සිස්ටම් එක හරි ට්‍රිකි විදියට පාවිච්චි කරන්න ඕන. ඒ කියන්නේ ට්‍රිකි කියන්නේ මොකද? උපක්‍රමශීලී වෙන්න ඕන ඔයා. ඒ කියන්නේ අර අපිට කරන්න බැරි ලොකු ගෝල්ස්. හරිද? ලොකු චැලෙන්ජස් මොලේට දෙන්න එපා. හරිද? ඒ කියලා චූටි චැලෙන්ජස් දෙන්නත් එපා. මම කියන එක තේරෙනවද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒක වෙන්න ඕන විදිහ තමයි ඔයාට අර දෙයක් කරලා ඉවරුනහම මේ චැලෙන්ජ් එක ඉවරුනහම ඔයාට ඒක සතුටු හිතන තරමේ චැලෙන්ජ් එකක් වෙන්නත් ඕන. හැබැයි මේ චැලෙන්ජ් එක නිසා ඔයා ඕවර් ස්ට්‍රෙස් ඕනවට වඩා වෙන එක පෙළගෙන්නත් ඕන. ඒකට ඔයා කරන්න ඕන දේ තමයි අංක එකටම චැලෙන්ජ් එක හොඳ චැලෙන්ජ් එකක් වෙන්නත් ඕන. හැබැයි මේ චැලෙන්ජ් එක ඔයාව ඕවර් ස්ට්‍රෙස් නොවන චැලෙන්ජ් එකක් වෙන්නත් ඕන. අන්න ඒ වගේ චැලෙන්ජ්, ඒ වගේ ගෝල්ස් තමයි ඔයාලා පොතේ මම කියපු විදිහට ලියන්න ඕන දවසට 10 පාරක්. ඊළඟ තමයි ඔයාගේ මයින්ඩ්සෙට් එක. තුන්වෙනි කාරණේ. මොලය යම්කිසි අරමුණක් කරා මගදී අතාරින්න නැතුව ඒ අරමුණ සාක්ෂාත් කරගන්නකම්ම
අල්ලගෙන ඉන්න පුළුවන් විදිහට ට්‍රේන් කරනවා නම් ඔයාගේ මොලේ ඔයා දැනගෙන ඉන්න ඕන තුන්වෙනි කාරණේ තමයි ඔයා හිතන පතන විදිය ඔයාගේ මයින්ඩ්සෙට්. නෙගටිව් මයින්ඩ්සෙට් එකක් නැතුව ග්‍රෝ වෙන මයින්ඩ්සෙට් එකක්. growth of mindset කියලා කියනවා. ඔයා පුළුල් විදියට හිතනවා නම් ඔයා පුළුල් විදියට දකිනවා නම් ඒක ඔයාගේ මොලේ ට්‍රේන් කරන්න වැදගත් වෙන කාරණයක්. ඒක තමයි තුන්වෙනි කාරණේ ඔයා තේරුම් ගන්න ඕන මොලේ ට්‍රේන් කරනවා. කියන්නේ නියුරෝප්ලාස්ටිසිටි කියන විෂය ඇතුලේ අපිට කියනවා අපේ මොලේ හරියට ප්ලාස්ටික් වගේ. රත් කරනකොට හැඩය වෙනස් වෙනවා, ඇදෙනවා, ප්‍රසාරණය වෙනවා. එතකොට අපේ මොලේ ඇත්තටම පැහැදිලිවම ප්‍රසාරණය වෙනවා. අපි හිතන විදිය පුළුල් කරන්න අපේ මොලේ ප්‍රසාරණය වෙනවා. බුදුහාමුදුරුවෝ කරේ ඒකනේ. බුදුහාමුදුරුවෝගේ මොලේ අපි හිතනවට වඩා ඉතාම ලොකු ගැඹුරු දහමක් අවබෝධ කරේ බුදුහාමුදුරුවෝ හිතන පතන විදිය. යාගේ මයින්ඩ්සෙට් එක ලොකු ඒ කියන්නේ වයිඩ් රේන්ජ් එක පුළුල් කරපු නිසා. හරි. පළල් කරපු නිසා. ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ. දැන් යම් කිසි කෙනෙකුට කියනවා මෙන්න මේ චැලෙන්ජ් එක කරලා පෙන්නන්න. මෙන්න මේ වැඩේ කරලා පෙන්නන්න. කෙනෙකුට කියන්න පුළුවන් I'm not good at this. ඒ කියන්නේ මම මේකට වැඩි දක්ෂ නැහැ මේ ෆීල්ඩ් එක. හැබැයි තව කෙනෙක් කියන්න පුළුවන් මට මේක දවස් දෙක තුනක් ප්‍රැක්ටිස් කරොත් මේක කරලා බැලුවොත් මට ඉස්සරහින් මේක හොඳට කරන්න පුළුවන්. මම මීට කලින් කරලා නැහැ. හැබැයි මම ප්‍රැක්ටිස් කරොත් කරලා බැලුවොත් පුළුවන් මේක කරන්න. අන්න එක්කෙනෙක් හිතන විදිහයි අනිත් එක්කෙනා හිතන විදිහයි එයාලගේ මයින්ඩ්සෙට් දෙකක්. එතකොට දෙවෙනි විදිහට හිතපු කෙනා හිතන විදිහ තමයි අපි කියන්නේ growth of mindset. එහෙම හිතන්න නියුරෝප්ලාස්ටිසිටි වලට අනුව ඔයාගේ බ්‍රේන් එක අර පුළුල් වෙනවා. හරි. ඔයාගේ බ්‍රේන් එකේ සර්කිට් එක එන්න ප්‍රසාරණය වෙනවා. සහ අර මොලේ තියෙන අර ස්නායු බණ්ඩ සහ ස්නායු අතර තියෙන කනෙක්ෂන් එක සම්බන්ධතා හොඳින් වර්ධනය වෙනවා, රිපෙයාර් වෙනවා. ඔයාගේ මොලේ රීවයරින් වෙනවා. ගෙදරක් වයරින් කරනවා කියන්නේ අන්න ඒ වගේ අර කැඩිලා බිඳලා තියෙන වයස් ස්නායු නැවත හැදිලා ඒවා පණිවිඩ හොඳට හුමාරු කරන්න පුළුවන් විදිහට රීවයරින් වෙනවා ඔයාගේ මොලේ. එතකොට හැම වෙලේම ඔයා හිතන පතන විදිහ ටිකක් තව පුළුල් කරන්න ඒ හරහා ඔයාගේ මයින්ඩ්සෙට් එක අර පුළුල් වෙන්න ඔයාගේ ඒ හරහා ඔයාගේ මොලේ තියෙන ප්‍රසාරණය වීම. ඔයා හිතන පතන විදිහ ප්‍රසාරණය වෙනවා. පටන් ගන්නවා. ඕක තුන්වෙනි ක්‍රමය. ඔයාගේ අර බ්‍රේන් එකේ තියෙන රෙටිකියුලර් ඇක්ටිවිටි සිස්ටම් එක දිගටම ස්විච් ඔන් එකේ තියලා පවත්වගෙන යන්න. හතරවෙනි කාරණය තමයි මොලේට රිහර්සල් කරන එක. නිතර මොලේට ප්‍රැක්ටිස් කරන එක. ඒකට නිකම්ම ප්‍රැක්ටිස් කරවන්න බෑ. ඒ කියන්නේ තමන්ම පුරුදු වෙලත් බෑ අනුන් කරන දේවල් බලන්නත්. මෙහෙම හිතන්නකෝ. ඒ කියන්නේ මම අර ඉස්සෙල්ලා ගත්ත උදාහරණයක් ගන්නවා. ඔයා ක්‍රිකට් ක්‍රීඩකෙක් වෙන්න හිතන් ඉන්නවා නම් ඔයාට හැමදාම ට්‍රේනින් ගේම් ප්‍රැක්ටිස් කරලා විතරක්වත් බෑ. ඔයාගේ මොලේ එකට රිහර්සල් කරන්න තව ක්‍රම තියෙනවා. ක්‍රිකට් ලෝකේ ක්‍රිකට් ජීවිතේ ජයගත්ත පොඩිම තැනින් පටන් අරන් ජීවිතේ ජයගත්ත ක්‍රිකටර්ස්ලා ඉන්නවා. එයාලගේ ජීවිත කතා බලන්න ඕන. චිත්‍රපටි තියෙනවා, පොත් තියෙනවා නේද? ඒ වගේ කතා කියවන්න ඕන බලන්න ඕන. එතකොට නිතර බලනකොට ඔයාගේ මොලේට කොන්ෆිඩන්ස් එනවා. මටත් මේක කරන්න පුළුවන් කියලා. ඊළඟ තමයි නිකන් ඔයා ක්‍රිකට් ප්‍රැක්ටිස් කර ඉඳලා විතරක් බෑ. ඒවා කියව ඉඳලා විතරක් බෑ. ඔයා කවදා හරි ක්‍රිකටර් කෙනෙක් වෙන්න ඉන්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම මැච් එකක් තියෙන දවසට මැච් එක ගිහලා බලන්න. මේ මැච් එක ගහන වෙලාවේ ග්‍රවුන්ඩ් එකේ ඒ ෆීලින් එක විඳින්න ඕන. එතන වෙන දේවල් බලන්න ඕන. සහ එතන ජයග්‍රහණය කරන්න පුළුවන්, පරාජය වෙන්න පුළුවන්. ජයග්‍රහණය කරනකොට එතන තියෙන සිටුේෂන් එක, පරාජය වෙනකොට තියෙන සිටුේෂන් එක, ජයග්‍රහණය කරනකොට මිනිස්සු කියන කතා, පරාජය වෙනකොට මිනිස්සු කියන කතා, මේවා ඔක්කොම ඔයා හොඳට ඔයා කන් දෙකෙන් අහන්න ඕන. එතකොට මේවා බලනකොට තමයි ඔයාගේ බ්‍රේන් එක තේරුම් ගන්නේ මම යන්න ගමන එතරම් ලේසි නෑ. මම මේවට හුරු වෙන්න ඕන කියලා ඔයාගේ මොලේ තියෙන සර්කිට් සිස්ටම් කීපයක්. ඔය සර්කිට් සිස්ටම් කීපය ඇක්ටිවේට් වෙලා අර රෙටිකියුලර් ඇක්ටිවිටි සිස්ටම් එක ඇතුළේම තියෙන තව සර්කිට්ස් තියෙනවා. ඔය සර්කිට්ස් ඇක්ටිව් වෙලා මොකද කරන්නේ? ඔයාගේ මොලය ඔයා ඒ තැනට අරන් යන්න පුළුවන් විදිහේ කොන්ෆිඩන්ස් එක, ආත්ම විශ්වාසයක් තියෙන පුජ්‍යලෙක් බවට පත් කරනවා. ඊළඟ තමයි ඔයා සාර්ථකත්වයට යන ගමනේ ඔයාගේ ගෝල්ස් ඇචීව් කරන්න, ඔයාගේ අරමුණු සාක්ෂාත් කරන්න ඔයාගේ මොලේ පුරුදු පුහුණු කරන කෙනෙක් නම් ඔයා ඊළඟට අනිවාර්යයෙන්ම අවධානයක් දෙන්න ඕන කාරණේ තමයි ඔයාගේ වර්කින් ස්පේස් එක. ඔයා වැඩ කරන තැන ඔයාගේ පරිසරය සහ ඔයාගේ පුරුදු හැබිට්ස්, එන්වයරන්මන්ටල් ස්පේස් එක, එහෙම නැත්නම් වර්ක් ස්පේස් එක සහ ඔයාගේ හැබිට්ස් කියන දේ. පුරුදු කියන දේ. ඔයා යන ගමන ඇතුලේ එක එකන අපි යන ගමන වෙනස්නේ. ඒ යන ගමන ඇතුලේ ඔයාගේ ගමනට සරිලන විදිය, ඔයා ගමනට ගැලපෙන විදිහේ වටපිටාවක් පරිසරයක් නිර්මාණය කරගන්න ඔයා දැනගන්නවා. ඒ පරිසරය ඇවිල්ලා ඒකටම කැපවිච්ච පරිසරයක් වෙන්න ඕන. ගෙදර වෙන්න පුළුවන්, ඔයාගේ වටපිටාවේ ඉන්න යාළුවෝ වෙන්න පුළුවන්, ඔයාගේ ජීවන සහකාරය වෙන්න පුළුවන්. මේ හැමෝම ඒ වෙනුවෙන් කැපවෙච්ච අය ඉන්න පරිසරයක් වෙන්න ඕන. ඔයා මේ වෙනුවෙන්ම ඒ කියන්නේ ඔයා ෂෙඩියුල් කරන්න ඕන. ඔයාගේ බ්‍රේන් එක ප්‍රැක්ටිස් කරන එක සහ ඔයාගේ ඒ බ්‍රේන් එක ප්‍රැක්ටිස් කරනවට අමතරව කරන්න තියෙන අනිත් ප්‍රැක්ටිසස් කරන්න ඕන වැඩ. හරි කන්සිස්ටන්ස්ලි එක දිගට හරියට පිළිවෙලට ෂෙඩියුල් එකට අනුව කරන්න ඕන. එහෙම කරන්න පුළුවන් වාතාවරණයක් තියාගන්නවා. ඊළඟට තමයි ඔයාගේ පුරුදු හැබිට්ස් කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ ගෝල් එකටම යන්න අවශ්‍ය දේවල්ම ඔයාගේ හැබිට් එක කරගත්තොත්, පුරුදු කරගත්තොත් ඒක පස්සේ ඔයාගේ ජීවන රටාව බාටපත් වෙනවා. දැන් ඒ කියන්නේ සමහර ක්‍රීඩකයෝ ගැන හිතන්නකෝ අපේ රටේ. සමහර ක්‍රීඩකයෝ එයාලගේ තියෙන සමහර අත්හරින්න බැරි හොඳ නැති හුරු පුරුදු නිසා එයාලගේ ජීවිතේම, එයාලගේ ක්‍රීඩා ජීවිතේම හැම කරගත්තු අය ඉන්නවා.
ඒ වගේම තමයි අනිත් හැම සෙක්ෂන් එකකම බිස්නස් ගත්තත් ඉගෙන ගන්න පැත්තෙන් ගත්තත් ඕනම පැත්තකින් මම කියන්නේ. හරි. තමන්ගේ වැරදි පුරුදු නිසා තමන්ගේ ගෝල් එකට යන අර පාත්වේද මාර්ගය අවහිර කරගත්තු මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒක නිසා තමන්ගේ හුරු පුරුදු තමන්ගේ ගෝල් එකට යන්න ගැලපෙන හුරු පුරුදු බවටම පත් කරගන්න. එතකොට ඔයාගේ ජීවන රටාවත් ඒ හුරු පුරුදු බවටම පත් වෙනවා. එතකොට අර වෙනත් දේවල් වෙනත් බාධක එන්න පුළුවන් අර කරදර ගොඩාක් අවම වෙනවා. ඔයාගේ හැබිට්ස් ඔයාගේ බිහේවියර්ස් බවට පත් කරගත්තොත්. ඊළඟ තමයි සාර්ථකත්වයට යන ගමන ඇතුලේ කෙනෙක් තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගන්න ගෝල් ඇචීව් කරන්න තමන්ගේ බ්‍රේන් එක ප්‍රැක්ටිස් කරනවා නම් මොළය පුරුදු පුහුණු කරනවා නම් ඊළඟට සලකා බැලිය යුතුම කාරණයක් තමයි ඔයාගේ පෝෂණය සහ නිින්ද කියන එක. නියුට්‍රිෂන් ඇන්ඩ් ස්ලීප්. මොළය පුරුදු පුහුණු කරන එකට මම වීඩියෝස් ගොඩාක් කරලා තියෙනවා. ඔයාගේ බ්‍රේන් එක මයින්ඩ් එක බූස්ට් වෙන කෑම වර්ග ගැන ගිහිල්ලා බලන්න ප්ලේලිස්ට් එක තියෙනවා. මොළයට ශක්තිය විතරක් නෙමෙයි තවත් ගොඩාක් රසායනික ද්‍රව්‍ය ඕන හොඳට වැඩ කරන්න විශේෂයෙන්ම ඔමෙගා 3 කියන මේදම්ල ඇන්ටිඔක්සිඩන්ට්ස් විටමින් B තියෙන කැම ජාතිය ඔයාගේ ආහාරයට වැඩිපුර ගන්න උත්සාහ කරන්න. එතකොට ඒක බොහොම පහසුයි ඔයාගේ බ්‍රේන් එක ට්‍රේන් කරන්න. නිින්ද ගැන නම් ලොකුවටම කතා කරන්න දෙයක් නැහැ. නිින්ද ගැන වීඩියෝස් මම කීපයක්ම කරලා තියෙනවා. නිින්ද කියන එක අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම ඔයාගේ ඉමෝෂනල් බැලන්ස් එක පවත්වා ගන්න, ඔයාගේ මොළය රීසෙට් කරන්න, ඔයාගේ බොඩි එක රීසෙට් කරන්න මේ වගේ ගොඩක් දේවල් වලට නිින්ද කියන එක අවශ්‍යයි. ඊටත් අමතරව හයිඩ්‍රේෂන්. හරි. හොඳට වතුර බොන්න ඕන. मूवमेंट ඒ කියන්නේ හොඳට ක්‍රියාශීලී වෙන්න ඕන. අඳුම තරමේ දවසට පැයක්වත් ඇවිදින්න ඕන, එක්සර්සයිස් කරන්න ඕන. ඊටත් අමතරව හිරුවෙලියට නිරාවරණය වෙන්න ඕන. හිරුවෙලිය පහස විඳ ගන්න ඕන. මේ දේවල් හරහා ඔයාගේ කොග්නිටිව් ෆන්ක්ෂන්ස් හොඳට වැඩි දියුණු වෙනවා. ඒක ඔයාගේ බ්‍රේන් එක ප්‍රැක්ටිස් කරන්න අමතර වාසියක් විදියට අපිට දකින්න පුළුවන්. ඊළඟ තමයි අවසාන කාරණේ. ඔයාගේ සාර්ථකත්වයට යන ගමන ඇතුලේ ඔයාගේ ගෝල්ස් ඇචීව් කරන්න. කියන්නේ අරමුණු සාක්ෂාත් කරගන්න ඔයාගේ මොළය පුරුදු පුහුණු කරන කෙනෙක් නම්, බ්‍රේන් එක ප්‍රැක්ටිස් කරන කෙනෙක් නම් ඔයා වැදගත්ම කාරණයක් අවසාන කාරණේ විදිහට මට කියන්න පුළුවන් ෆීඩ්බැක් and ඇඩැප්ටේෂන් කියන පියවර. ඒ කියන්නේ ඔයා දිනන පුංචි පුංචි ස්ටෙප්ස් පියවරයන් හරි දිනන පොඩි පොඩි පියවරයන් වලදී ඔයා රිවෝඩ් කරගන්න ඕන, ඔයා ෆීඩ්බැක් කරන්න ඕන. හරි මම මේක හොඳට කරා, මට මේක මේ විදිහට කරන්න පුළුවන්, තව ඉස්සරහට ඒ වගේ ෆීඩ්බැක් කරන්න ඕන. ඔයා වැටෙන තැන් වලදී ඔයා ඩවුන් වෙන්නේ නැති වෙන්න. ඔයා ගමන හරින් නැති වෙන විදිහට ඔයාව පොසිටිව් ෆීඩ්බැක් එකක් දෙන්න මට පුළුවන්. උපරිම මේ විතර කරලා තියෙනවා. ඊට එහායි මට මේ පියවරට මුකුත් කරන්න බෑ. නමුත් මට මේ විදිහට යන්න පුළුවන්. ඒ වගේ ඔයා ෆීඩ්බැක් කරන්න ඕන. හරි. ඔයාගේ පසු සමාලෝචනයක් තියෙන්න ඕන හැම පියවරකින් පියවරකට. ඒවා ලියන්න ඕන පොතක. අර පොත් වෙනම පොතක් අරගෙන ඒවා ලියන්න ඕන. ඒ කියන්නේ මම අර කියපු බ්‍රේන් එකේ තියෙන රෙටිකියුලර් ඇක්ටිවිටි සිස්ටම් එකේදී ඔයා පියවරෙන් වලට යනකොට අර ඔයා පහු කරන පොඩි පොඩි ස්ටෙප් බයි ස්ටෙප් ඔයා ලියන්න. හරි. ඊට අමතරව තමයි අපි දන්නවා හැමෝටම යන පාර එක හා සමාන නැහැ. සමහරුන්ට හොඳ කාපට් පාරක් තියෙනවා, සමහරුන්ට ගල් කටු මුල් තියෙන බොරළු පාරක් තියෙන්න පුළුවන්, අතුරු පාරක් තියෙන්න පුළුවන්. එකම පාර නෙවෙයි හැමෝටම තියෙන. හැමෝටම එකම ගමන සමහර විට යන්න තියෙන පාරවල් වෙනස්. සමහර කෙනෙකුට ලේසියෙන් යන්න පුළුවන්, සමහර කෙනෙකුට අමාරුවෙන් යන්න පුළුවන්. ඒකට අමාරුවෙන් යන කෙනෙකුට ඇඩැප්ටේෂන් කියන එක අනිවාර්යයෙන්ම තියෙනවා. තමන් ඉන්න පරිසරයට අනුව ඇඩැප්ට් වෙලා. ඒ කියන්නේ අර අපි කියනවා ඒකට සිංහලෙන් කියනවා ඇඩැප්ට් වෙනවට හුරු වෙන්න ඕන. හරි. ඕනම තැනක තමන්ගේ ගෝල් එක ඔළුවේ තියාගෙන එතනට යන විදිහට හුරු වෙන්න ඕන, ඇඩැප්ට් වෙන්න ඕන. ඒ ඇඩැප්ට් වීම කියන එකත් තමන්ගේ බ්‍රේන් එක ගෝල් ඇචීව් කරන්න ප්‍රැක්ටිස් කරනකොට ඉතාම වැදගත් කාරණයක්. එතකොට ඔයාව ෆීඩ්බැක් කරගන්න ඕන නම් හරියට ඔයාගේ යන්න තියෙන ගමන, ඔයාට යන්න තියෙන පරිසරයත් එක්ක ඔයා ඇඩැප්ට් වෙලා නම් යන්නේ. ඔයාගේ ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් එක. මෙතන තියෙනවා ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් එක. මොලේ මේ ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් එක හොඳට වැඩ කරන්න ගන්නවා. මේ ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් එකේ තියෙනවා ප්ලෑනින් සෙන්ටර් කියලා සෙන්ටර් එකක්. ඒ කියන්නේ සැලසුම් කරන මධ්‍යස්ථානය කියලා. මේ සැලසුම් කරන මධ්‍යස්ථානය හොඳට ෂාප් වෙන්න ගන්නවා, තියුණු වෙන්න ගන්නවා, හොඳ ෆෝකස් වෙනවා, හොඳට වැඩ කරන්න පටන් ගන්නවා, හොඳට ප්ලෑන් කරලා ඔයාගේ ගෝල්ස් ඇචීව් කරන්න පටන් ගන්නවා. හරි. එහෙනම් අද කතා කරේ ඔයාගේ සාර්ථකත්වයේ කියන ගමනේ. කියන්නේ සාර්ථකත්වයට පත් වෙන්න යන ගමනේ පත් වෙන අතරතුර ඔයාට ඇචීව් කරන්න තියෙන ගෝල්ස්, යන්න සාක්ෂාත් කරගන්න තියෙන අරමුණු එක දිගට කියන්නේ වැටෙන්නේ නැතුව හරි අල්ලගෙන ඉඳලා ඒවා ඇචීව් කරන්න, සාක්ෂාත් කරගන්න බ්‍රේන් එක ඔයාගේ ප්‍රැක්ටිස් කරන්න ඕන. කොහොමද ඒ ප්‍රැක්ටිස් කරන්න ඕන කියන්නේ ක්‍රමය මොකක්ද සහ ඒ ක්‍රමය ඇතුළේදී ඔයා වැටෙන්න පුළුවන් තැන් මඟ හරව ගන්න ඔයා සැලකිලිමත් වෙන්න ඕන කාරණා මොනවද කියන එක ගැන තමයි අද කතා කරන්නේ. මනුෂ්‍ය වෙච්ච අපේ පවර්ෆුල්ම ටූල් එක. සත්තුන්ගෙන එක සතාගෙන් සතාට ටූල්ස් තියෙනවානේ, පවර්ෆුල් ටූල්. අපිට එහෙම ලොකු අර මැරකම් කරන්න, ගහ ගන්න, තව කෙනෙක් මරන්න ලොකු දරුණු ටූල්ස් නෑ අපේ ඇඟේ. අපේ තියෙන පවර්ෆුල්ම ටූල් එක බ්‍රේන් එක, මොලේ. එතකොට මේක එක දිගට හරි නිසි අරමුණක් තියාගෙන හරි විදිහට කන්සිස්ටන්ට්ලි තියුණු කරගෙන ගියොත්, හරියට ට්‍රේන් කරොත්, ඒක ඔය කොම්පැෂන් එක එනවා. ඒක නතර කරන්න, ඒ සාර්ථකත්වයට යන ගමන නතර කරන්න සක්‍රියාවක් නෙවෙයි වයිමටවත් ආයෙත් මොකුත් කරන්න වෙන්නේ නැහැ. ඔයාගේ බ්‍රේන් එක හරියට ප්‍රැක්ටිස් කරලා තියෙනවා. ඒක නිසා අද ඔයාගේ බ්‍රේන් එකේ රෙටිකියුලර් ඇක්ටිවිටි සිස්ටම් එක ඇක්ටිව් කරගන්න පටන් ගන්න. මම මේ කියලා දුන්නු ක්‍රමය සාර්ථක වෙනවාමයි.
තව අවුරුද්දකින් විතර ඇවිල්ලා මම කියපු විදිහට වැඩ කරලා ඉවරලා අවුරුද්දකින් විතර ඇවිල්ලා මගේ මේ වීඩියෝ එකට ආයෙම කමෙන්ට් එකක් දාන්න. ඔයා මේ ක්‍රමයේ අත්දැක බලලා ඔයාට මොකද උනේ කියන එක. හරි. එහෙනම් මේ වගේම තවත් වීඩියෝස් ගහනවක් තියෙනවා අපේ health education channel එකේ ගිහිල්ලා ඒවත් බලන්න. තව ඉස්සරහට වීඩියෝස් ගොඩක් ගේන්නත් තියෙනවා. ඒවා බලන්න ඕන නම් subscribe කරලා දැන් මම bell icon එක ඔබලා තියාගන්න වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා.